Hi guys! ඔන්න මම පාක් එකට ආවා. අද ආවේ මං ගැන හිතලා පොඩි වර්ක්අවුට් ටිකක් කරන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. කවදාවත් නැතුව මම අද පාක් එකට ආවා. එළිය ගොඩාක් රස්නේ. මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න දවසක් හොය ඉද්දින් තමයි අද දවස හම්බුනේ. ඉතින් එන්න ඔයාලත් මාත් එක්ක පටන් ගන්න වර්ක්අවුට්. අපි එකතු වෙලා ලස්සනට ඇඟ හදාගෙන අපි ලස්සනට සැහැල්ලුවේ ඉමු. අපි ගන්න කෑම නිසා අපේ ඇඟ මහත් වෙන්න බලනවා. ඉතින් පටන් ගන්න එක්සර්සයිස් කරන්න. අපි හිතනවනේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයි. ඇඟ එක කාලවලට එක විදිහ. ඔයා අවුරුදු 15 හිටිය ඔයාගේ ෆිගර් එක නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒ නිසා චේන්ජ් වෙන්න බලන්න. ඔයා මැරි කරාට පස්සේ ආය ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අපේ ඇඟ ගොඩාක් වෙනස් වෙනවා. හෝමෝන වලින් අපේ ඇඟ ගොඩාක් වෙනස් වෙන්න බලනවා. ඉතින් හැම කෙනෙක්ටම කියන්නේ වර්ක්අවුට් ටිකක් කරන්න ගෙදර ඉඳන් කම්මැලි වෙන්න එපා. ජිම් එකක් ළඟ තියෙනවනම් ජිම් එකට යන්න. වර්ක්අවුට් කරන්න පටන් ගන්න. ජිම් එකක් නැති අය මං වගේ පාක් එකක් නැත්නම් ගෙදර ඉඳන් හරි එක්සර්සයිස් ටිකක් කරන්න පටන් ගන්න. මොකද ඇත්තටම කොන්ෆිඩන්ට් එකක් එනවා. තමන් ලස්සනට ඉද්දින් මිරර් එකක් ඉස්සරහා ඉද්දින් හිටගෙන ඉද්දින් උනා දැනෙනවා ඒ ෆීලින් එක. ඕනම ලස්සන ඇඳුමක් ඇඳලා ඔයාට ඕන විදිහට අඳින්න පුළුවන්. හරිම සැහැල්ලුවක් දැනෙනවා. මොන ඇඳුම ඇඳත් ලස්සනයි වගේ ඔයාට දැනෙනවා නම් අන්න ඒ ෆීලින් එක ගොඩක් වටිනවා. එතකොට තමයි හෝප් එකක් ඉන්නේ අපේ බලාපොරොත්තුවක්. අපි ලස්සනට ඉන්න ඕනේ. හැමදේම බබාලා ඉන්න අම්මලා වුණත් කමන්නේ පටන් ගන්න. මොකද අපේ ලංකාවේ තමයි අපි මොනවත් කරන්නේ නැත්තේ. ඒ වුණාට පිටරට මිනිස්සු ප්‍රෙග්නන්ට් වෙලා එයාලා ඊට වඩා ලස්සන වෙනවා. හිතියටත් වැඩි ඇඟ ලස්සනට තියාගෙන ලස්සනට ඉන්නවා. ඉතින් අපි මම ඔයාලට කියන්නේ පටන් ගන්න නවත්තන්න එපා. අපි එකතු වෙලා අපි ගැන හිතමු. කාන්තාවන් විදිහට අපි ගැන හිතලා අපි ලස්සන වෙන්න try කරමු. මොකද හැමෝම ලස්සනයි. හැමෝම ලස්සනයි. බිසි මොකද දරුවෝ ඉන්න අම්මලා ඉන්නවා බිසි ගොඩාක්. එහෙම වුණාම කරගන්න අමාරුයි. උනාට කමන්නේ. ඔයා ගැනත් ඔයාලට ටයිම් එක වෙන් කරගෙන ඔයා ගැන හිතන්න පටන් ගන්න. සතුටුයි. මං ගිහින් එන්නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හම් වෙනකම් පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්නම්. good night.